අපේ ෆස්ට් vlog එක. අපි දැන් ඉන්නේ මේ ඉන්නේ මගේ යාළුවා හිමන්ති. අපි දැන් ඉන්නේ මල් පාරේ. කැම්පස් එකේ මල් පාරේ. ඒකට මේක වටේ මෙතන තියෙනවා I love ජපුර කියලා ගහපු පේන එක හරි. ඒක ලස්සනට පෙන්නන්න නම් අපි උස මදි. ෂේප් එකේ බලන්න පුළුවන්. අපේ තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගියා shopping කරන්න මහරම ගියා. මෙතන උස වතුර ටැංකියක් තියෙනවා. ජපුර හරි ලස්සනයි. මල් පිපෙන මල් නම් නෑ. හැබැයි කහ පාට හැමතැනම තියෙන ලස්සනයි ඒක. කපල් එහෙම එනවා මේ පැත්තට. අපිට ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් නෑ අවුරුදු 2ක් ඉඳලා. මල් බල බල යන්න තියෙන්නේ. ඔව්. එයාලා මල් බල බල මල් කඩ කඩ යනවා. අපි මල් බලනවා. අපි මල් බලනවා විතර. මලක් ඇදුවා ඉතින්. ඒක මලක් සුවඳ මලක් ඇදුවා. ඇත්තටම කැම්පස් එක ගොඩක් ලස්සනයි. ඔයාලා ජපුරට එන්න ආසයි ඉන්නවා නම් එන්න. හරිම නිදහස් රැග් නෑ. මේ ඈතින් පේන ඔගතියන්ට පුස්තකාලය. අපේ කැම්පස් එකේ පුස්තකාලය. ඉතින් බලන්න මේ ගහේ මල් පිපිලා කොච්චර ලස්සනද කියලා. අනේ මල ලස්සනයි. ඒක ෂෝ මේ ටයිම් එකට කැම්පස් එකේ ළමයි වැඩි. නෑ කියලා. ඒක හරියට කියවෙන්නේ නැතුව ඇති. නේද? ඔයාලට පේනවා ඇති අර ඈතින් තියෙන්නේ අපේ කැම්පස් එකේ කියන්නේ ගොඩක් අය කියන්නේ හොඳමනේ ආසියාවේ හොඳම මැනේජ්මන්ට් ෆැකල්ටි කියලා. ඒක කොමස් කරන ගොඩක් නම් ඉන්නවා කීනනේ දැකන ෆැකල්ටි තමයි ඇතින් තියෙන්නේ. සාරේ කියලා. මේ තමයි ඔන්න මැනේජ්මන්ට් ෆැකල්ටි එක පටන් ගන්න තැන. ලංකාවේ හොඳම මැනේජ්මන්ට් ෆැකල්ටි එක ජපුර. එයාලා එන්න කැමති අය එන්න ඉතින්. කැමති අය නෙමෙයි හැමෝම try කරන්න හැමෝටම පුළුවන්. ඊළඟට අපි දැන් ඔන්න යන්නයි යන්නේ. එලා වලට වෙනාද ළමයි ඉන්නවා ටිකක්. ගොඩක් නෙවෙයි ටිකක් ඉන්නවා. මේ තමයි මැනේජ්මන්ට් එකේ ස්ටඩි ඒරියා එක. ඒක හරිම නිදහස්. මේක විතර නෙමෙයි තව ලස්සන ස්ටඩි ඒරියා එකක් තියෙනවා. මම ඊට පස්සේ වීඩියෝ එක අතරින්ද පෙන්නන්නම්. ඊළඟට මෙන්න මේක තමයි මැනේජ්මන්ට් එකේ අලුත් බිල්ඩින් එක. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ අන්තිම හරි මේ අවුරුද්දේ මුල හරි තමයි මේක ඕපන් කරේ. ඒක හරිම ලස්සනයි ඇතුළේ. ඔන්න එහෙනම් අපි ඇතුළට යනවා. මේක ලයිට් දැම්මම මාරම ලස්සනයි. කහ පාටට මාරම ලස්සනයි. මේ වෙලාව නම් ඉතින් ලයිට්ස් නෑ. ඔන්න ලයිට්ස් ටික ඔන් කරා. ලස්සනයි අතට මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ අලුත් බිල්ඩින් එක. උඩ ඒක හරි තියෙන්නේ. ඔන්න ඔයාලා අනාගතේ එන්න බලාපොරොත්තු වෙන කැම්පස් එකේ ඔයාලගේ අලුත් බිල්ඩින් එක. මොනවා කියන්නේ ඒගොල්ලෝට හොඳ රිසල්ට් එකක් ආවා. ඉතින් එන්න. හොඳට මහන්සි වෙන්න. මැනේජ්මන්ට් කියන්නේ කොමර්ස් කරන ළමයි. කොමර්ස් කරන හැමෝටම මෙතනට එන්න කියලා එන්න පුළුවන් එන්න කියලා මම හිතනවා. මෙන්න මෙතන බෝඩ් එක ළඟ
ෆොටෝ එකක් ගහන්න උගලන්ට වාසනාව හම්බෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මේක අපේ විශ් එකක්. යන් ඇතුළට. අපි දැන් ලිෆ්ට් එකේ යන්නයි හදන්නේ. ලිෆ්ට් එකේ අපි යන්න ඕනේ උඩම. ඒ කියන්නේ උඩම කියන්නේ හරි පහරි අපි දන්නේ. හිතන්නේ පහ. මොකද එක හය කියන්නේ කොහොමද? හය කියන අපේ ඇප්ලයි දෙයි. Doors closing. හය. හරි මේ ඉන්නේ අපි දෙන්න. බෑග් සුත් දාගෙන ඉන්නේ දැන් අපි මිනිත් දෙක ඉවර වෙලා ඉන්නේ. පොලිම මිනිත්යක් තිබුණා අපි මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ නෙවෙයි සයන්ස් ෆැකල්ටි එකේ. 6th floor. Doors opening. Florida now. මේ තමයි ඔෆිස් එක. තමයි ඉතින් බිල්ඩින් එක උඩින් අපිට view එක ගන්න ඕනේ උනේ. උඩින් view එක ගන්න බෑ. මේ එහා පැත්තේ අපිට දැන් ස්ටෙයාර්කේස් ෆ්ලෝ 6ක් නගින්න බෑ අපිට අනේ කකුල් රිදෙනවා. අපි දැන් ෆ්ලෝ 6ක් නගින්න බැරි හින්දා ආපහු යනවා. ඒ දන්නේ දොර ලොක් කරලා ඉතින් අපි දැන් කොහෙටද යන්නේ? ඔයාලට ඊළඟට බලන්න ඕනි ෆැකල්ටි එක කමෙන්ට් එකක් දාන්න. තව තියෙනවා ඉතින් මැනේජ්මන්ට් එකේ මැනේජ්මන්ට් එකේ තව බලන්න දේවල් තියෙනවා. යන්කෝ මැනේජ්මන්ට් එකේ කැන්ටින් එක බලන්න. ඉතින් පැවිලියන් එක මැනේජ්මන්ට් ළමයිගේ. මේ තමයි සුසිකෝ එක මට දැන් ඒක අවුල. මේ තමයි සුසිකෝ එක ඉතින් මැනේජ්මන්ට් එකේ සෝවොෂ්. එහෙම කියන්න හොඳ නැහැ. මේ මැනේජ්මන්ට් එකේ කැන්ටින් එක. ඇත්තටම මේක හොඳයි. මේකේ තියෙනවා කේක් තියෙනවා හරියද? කේක් රසයි. ගොඩක් ඒවා තියෙනවා බලන්න. මේ තමයි ඉතින් සුසිකෝ එක ඇතුළ. එතකොට අපි මෙන්න මේවා තමයි ගත්තේ නෙස්කැෆේ එකක්. මේ හිමන්සිට ගත්තා. මං ගත්තා මටයි හිමන්සිටයි මං ගත්ත නෙමෙයි අපි ගත්තේ. ඔම්ලට් බන් එකක්. මං කනවා හිමන්සි කනවා. මාත් කන්න ඕනේ. අදට මම කැමරා තයි. මම තාම ගෑවේ නැහැ. මට ඒක සෙට් නැහැ. මේක ඇත්තටම සෙට් නෑ උනත් මේ කේක් එහෙම ගොඩක් රසයි. අද කේක් නෑ. අද කේක් නැති එකට මට දුකයි. මම සාමාන්‍යයෙන් එනවා කේක් කෑල්ලක් 170ක්. අන්න කේක් එකේ නෙමෙයි. මම එක දවසක් කේක් නැහැ. අන්න ඒකයි ඇත්ත. මම එන ගොඩක් දවසකට කේක් බලාපොරොත්තු වෙගෙන යනවා. හැබැයි කේක් නෑ. හරි දුකයි ඒක මට. වරදක්ම නැහැ. ලුණු අඩුයි වගේ එකක්. 10න් 5ක් විතර දෙන්න පුළුවන් මට නම්. ෂේප් ඉතින් 130යි නේ. නෝලක් නෑ. පාඩි. මේක අරන් මම කනවා බෙස්ට්. මේක සාමාන්‍ය නෙස්කැෆේ එක ගන්නවා. අනිත් හැම වලට වඩා. මේ තියෙනවා. ගන්න. 100යි නේ. 100 වෙන්නේ. ඊට වැඩි මේක මම හිතා. අපි රුපියල් 3කට මම බැලුවා. කාලි වෙරලා ඊළඟ. මේ තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ජොබුරේ. පැත්තේ නම් වැඩි කට්ටිය නෑ. ඉතින් මෙහි ඇත්තට ලස්සනයිත් එක්ක.
පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. එලයිට් එක. අන්න හරි. එලයිට් එකේ ෆාමසි ඩිපාර්ට්මන්ට් එක මෙතන. ඊළඟට මෙන්න මේ තියෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඉස්සරහා. පොප්පි මල් බලන්න පොප්පි මල් තියෙනවා. මේ ටික හරි ලස්සනයි. මෙන්න මෙතනින් ගියාම දෙනවා 24 hours open library එකක්. ඒකේ රෑ එළි වෙනකන් ඉන්න පුළුවන්. මම ඉතින් ලස්සන පැත්ත ඉවර වෙගෙන යනවා. මම නෙමෙයි කැත නෑ. අර ටික ගොඩක් ලස්සනයි. ඊළඟට තියෙනවා ලයිබ්‍රරි එක. මේන් ලයිබ්‍රරි එක මෙතන. ඔය තියෙන්නේ. ඒකට පස්සේ දවසක ටුවර් එකක් යන්නම්. ඒක පස්සේ පෙන්වන්න ඕනේ. ඒක ඇතුළත් හරිම ලස්සනයි. පාඩම් කරන්න ආස හිතෙනවා. අපි ඉතින් වැඩි හරියක් ඉන්නේ ලයිබ්‍රරි එකේ තමයි. මෙන්න මේ ටිකත් හරිම ලස්සනයි. අපි කලින් වීඩියෝ එකකට ගත්තා මං හිතන්නේ. මේ තියෙන්නේ ලයිබ්‍රරි එකෙන් ඉස්සරහා තවත් මේන් ගේට් එකක් ළඟ. මයි මල් පාර පිටත සිට දර්ශනය. ඉඳලා තියෙන්නේ Love Convocation USC. ඒකට පිටත සිට දර්ශනය ලස්සනයි. ඇතුලේ අපි තා මල් පාරේ ගියපු නැති තැන් තියෙනවා. හරිම ලස්සනයි හරි. අන්න ඉතින් හිමන්සි මහන්සියට ඇවිල්ලා වාඩි වෙලා හොඳත් කලින් මහන්සි නෑනේ. මාළු නේද? මෙතන මාළු නිදහස්. මෙතන නිදහස්. ලස්සනයි. ලස්සනයි. ඇත්තටම ලස්සනයි හරියට නිකන් අර බොට්නිකල් මේ ටිකේ. බලන්න එතන ඇත්තටම හරිම ලස්සනයි. මීට වඩා කලර්ෆුල් ඇත්තටම ෆෝන් එකෙන් පේන්නේ ඕම තමයි ඉතින්. හට් එක තියෙන්නේ. වගේ හට් ගොඩාක් තියෙනවා පස්සේ. පස්සේ අතන ගොඩාක් තියෙන තේ ගොඩක් දුරට කපල්ස් තමයි ඉන්නේ. කපල්ස් වලට යන්න තමයි ඉතින් තියෙන්නේ. එහෙම නෑ ඉතින් ඒව හදන්න තියෙන ළමයින්ට නිදහසේ ඇවිල්ලා පාඩම් කරන්න ගොඩක් දුරට එහෙම තමයි වෙන්නේ. අර පේනවාද ඇතින්? ඔව් අපි දැන් ඇතින් කපල් එකක් ඉන්නේ තාම ඕපන් එකට යන ගමන් ළමයි. තාම ඕපන් එකට ඇත්තටම ගියේ නෑ. ඔව්. හරිම දුරයි කැම්පස් එක ඇතුලේ ඇවිදින්න ගොඩක් තියෙනවා. අපි ෆස්ට් ඉයර් එකේ ආපු කාලේ වැඩි හරියක් කරේ ඇවිදපු එක සෙට් එකක් හිටියා කට්ටියම ඇවිද්දා. දැන් නම් ඇවිදින්න කම්මැලි ළමයි කියලා. අප්පිය වෙලා. දැන් කැම්පස් එක ඇතුලේ ඇවිදලාම පිස්සු ඇදිලා. ඔව් ඇවිදලාම එපා වෙනවා. ඔව්. මෙතනත් මෙන්න මේ හાર્ට් එකක් තියෙන්නේ මේ. ගස් කොළ වුණත් මේ හරිම ආදරණීයයි ජපුරේ ඉතින්. නුවර හැඩකාරිය ජපුර. ජපුරේ හම්බන සුළඟත් ප්‍රේමණීය සුළඟක් ලූ තමයි ගොඩක් අයට එහෙමයි. ඔව් ගොඩක් අයට එහෙමයි. ඇත්තටම කැම්පස් එක ඇතුලෙන් ලයිෆ් පාර්ට්නර් හොයාගන්න පුළුවන් ඒක ඇත්ත. අපේ ලයිෆ් පාර්ට්නර් මෙතනින් හොයාගන්න පුළුවන්. මේ අත්දැකීම් රහිතව කියන්නේ හැබැයි. අත්දැකීම් රහිතයි කියලා කියන්න අමාරුයි. අත්දැකීම් රහිතයි කියන්න බෑ. ලයිෆ් පාර්ට්නර් හම්බ වෙලා නැහැනේ. ලයිෆ් පාර්ට්නර් තාම හම්බුන්නේ නැහැ. හරිම කෙනා හම්බුන්නේ නැති එකයි ප්‍රශ්නේ. හරි. ඇත්තටම අපේ හරිම කෙනා සමහර විට කැම්පස් එකේ නැති වෙන්න පුළුවන්. සමහර කැම්පස් එකේ ගොඩක් දුරට කැම්පස් එකේ ඉන්න පුළුවන්. පොඩි මල් ඇස්සක් වහිනවා. කපල්ස් වලට හොඳයි ඉතින් වහිනවා. ලස්සේ ඇති මල් පාරේ ඇවිදින්න. ඒක ඇත්තටම හැමෝටම හීනයක්. මටත් කැම්පස් එන්න කලින් එහෙම හීනයක් තිබුණා.
ඒ වුණාට එහෙම කුඩේ යටින් මල් පාරේ ඇවිදින්න මට කෙනෙක් හම්බෙලා නැහැ තාම. අපි කෙනෙක් හොයන ගමන් ඉන්නේ. ඉක්මනටම හම්බ වෙයි. ඉක්මනටම ඇප්ලිකේෂන් දාන්න. ඇප්ලිකේෂන් දාලා තියෙන හැමෝටම. ඔව් දාලා තාම හරි කෙනෙක් හම්බුන්නේ නැහැ. දැන් මේ වැස්සෙම අපි ඕපන් එකට ගිහින් ඕපන් එකේ පොඩි ෂූට් එකක් කරලා වීඩියෝ එක නතර කරන්නම්. මම හිතනවා මේ ෆස්ට් vlog එක ඉතින් හොඳද දන්නේ නැහැ. හොඳ නම් හොඳ කමෙන්ට්ස් නැත්නම් කැත කමෙන්ට්ස් කමක් නැහැ. දෙකම අපි බාර ගන්නවා සතුටින්. අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඔයාලට ඊළඟට බලන්න ඕනේ මොකක් හරි ඊළඟට අපි අරන් එන ඇප්ලයිඩ් එක. අන්න හරි අපේ ෆැකල්ටි එක ඇප්ලයිඩ් ෆැකල්ටි එක. මැනේජ්මන්ට් එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා. ගොඩාක් කට්ටිය කරනවානේ. ඔව්. ගොඩාක් දුරට දැන් කැම්පස් එක ජප්ර ගත්තාම ගොඩාක් වීඩියෝස් හදලා තියෙන්නේ මැනේජ්මන්ට් එක ඒ අවට. එහෙම නෑ. දැන් ඇප්ලයිඩ් එක ගත්තොත් ඇප්ලයිඩ් එකේ ලස්සන තැන් තියෙනවා සාමාන්‍යයෙන්. අහලා ඇතිනේ ඔය වීඩියෝස් වල ඒවයිතුත් ඔය ඇහැලවල එහෙම තියෙනවා. ඒවත් ඇත්තටම මාර්ම ලස්සන හොඳටම වහිනවා. ඔව් දැන් වහිනවා. ෆෝන් එක තෙමනට අවුලක් නෑ. වෝටර් ප්‍රූෆ් නිසා. එකපාරක් ට්‍රිප් එක ගිහලා ෆෝන් එක වතුර බේරෙන්න වුණා. අවුලක් නෑ. දැන් මාව තෙමනවා. දැන් ඔන්න කුඩේ යටින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අද ලෝක වර්ල්ඩ් ෆ්‍රෙන්ඩ්ෂිප් ඩේ එක. ඒක තමයි. අපි මේ කරන්නේ වර්ල්ඩ් ෆ්‍රෙන්ඩ්ෂිප් ඩේ එකේ. එහෙනම් ඔයාලා කමෙන්ට්ස් දාන්න. අයියෝ තෙමනවා හයියෙන් වහිනවා. හොඳටම වහිනවා. මේ පැත්තට ඇත්තට මේ දවස්වල හරියට වහිනවා. වෙලාවකට වහිනවා වෙලාවකට නෑ. අපි දැන් ඕපන් එකට ගිහිල්ලා මේ ඊළඟට වීඩියෝ කරන්න. ඉතින් අපි ඕපන් එකට ඇතුල් වෙනවා. ඕපන් එකෙත් ඉතින් ලස්සනට මල් හදලා තියෙනවා. හැමදාම ලස්සනට මල් හදලා තියෙනවා. ආයෙත් චුට්ටක් වහිනවා. මල් නම් ජපුර නම් අන්න හරි. ජපුරේ ඉන්න ගෑනු ළමයිනුත් මල් වගේ තමයි. ඒ තමයි ඕපන් එක ගොඩක් ලොකුයි. ඉතින් ඒ ඇත්තටම ලොකුයි. ඔයාලට මේ පේන සයිස් එක පේනවනේ. මේක වටේට ඇවිදගෙන යන්න පුළුවන්. ගොඩක් ලොකුයි. මේක අපි ඕපන් එක පාස් කරලා ඉතින් දැන් යනවා එළියට. එළියට ලස්සන බලන්න. මෙතන කිරි තියෙනවා. ඒක දැන් නම් වහලා. ඊළඟට ඕපන් එක පිටිපස්සේ කස කැලේ කියලා එකක් තියෙනවා. කස ගස්ලු තියෙන්නේ. මම නම් ඉතින් කස ගස් කියන ඒවා අඳුරන්නේ නැහැ. ඔව් මේක තියෙන හැබැයි කල්ජු ගහක් තියෙනවා. ගස් තමයි තියෙන්නේ. ඉතින් ලස්සනයි. ගස් කොහොමත් ලස්සනයිනේ. කොළඹ ඇතුලේ ඔයාලට පේනවත් මේ කොහොමද අපි සමහත් තියෙනවා. ඔව් මෙන්න මෙතන තමයි කියන්නේ සමර් හට්ස් කියලා. අන්න ඇතින් පේනවා. ඔයාලට පේනවා මැනේජ්මන්ට් බිල්ඩින් එක අපි කලින් ගියේ. අනිත් බිල්ඩින් එක. ඔව් ඒකට අර අතන පේනවා විමල ධර්ම එක. ඒක ආර්ට් එකේ ඔන්න මෙන්න මේ අස්සෙන් පේන්නේ විමල ධර්ම බිල්ඩින් එක. ඒක ඇත්තටම ඒකත් අලුත් බිල්ඩින් එකක්. ඒකත් ලස්සනයි. හරි. මෙන්න මේ අපිට පෙන්නන්න බැරි වුණා මේ ඊට ඉස්සරහ එනකොට මේ පාරේ ඉස්සරහ එනකොට තමයි සුමංගල ඒරියා එක පෙන්නන්නේ. ආව් සුමංගල බිල්ඩින් එක ලයිට්ස් දැම්මම මාර ලස්සනයි. වල පහුගිය දවසේක දකින්න නැතුව FB එකේ හැම වීඩියෝස් තිබුණා. මාර ලස්සනයි. ඒක අලුතෙන් හදලා ඒක යන්නේ ඒක ඉස්සරහ චුට්ටක් අලුතෙන් හදලා. ඉගෙන ගවුන්ඩ් එක තියෙනවා. ගල් පිට්ටනිය තියෙනවා. තියෙනවා නම් ගොඩාක්. දැන් කීයේ යම්මෝ ඒවට යන්න බෑ දුරයි. ඔව්. මේ එහෙනම් අද vlog එකේ අන්තිම කොට ඊළඟට ගේනවා ඇප්ලයිඩ් එකේ වීඩියෝ එකක්. මේකේ තියෙන හොඳ නරක කියන්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඊළඟට එහෙනම් අපි බයි